අපි බලමු දැන් 2000 මේක 21-22 පේපර් එක ටෙස්ට් 3 එක බලමු. මේකෙත් 2019 වගේම තමයි බොක්ස් එකෙන් තෝරලා ගන්න තියෙන්නේ. හරිම ලේසි. අපි බලමු දන්නේ නැති වචන මුලින් තියනවාද කියලා. ෆීබල් කියන එක දුබලයි කියලා ගන්න පුළුවන්. දුර්වලයි වගේ තේරෙනවා. පොන්ඩ් දන්නවා, වර්ක් කියන එක වැඩ කරනවා දන්නවා, බෙඩ් කියන එක දන්නවා. ෆැමිලි පවුල, නීට් කියන්නේ පිළිවෙලයි කියන එක, මෙන්ඩ් කියන්නේ අපි කැඩිච්ච දෙයක් වෙන්න පුළුවන්. රෙපෙයා කරනවා වගේ තේරුමක්. මෙන්ඩ් කියනවා ඒකේ ing verb එක තියෙනවා. ෂේඩ් කියනවා සෙවන ඇල්ලට කියනවා. සොයිල් කියලා පසට කියනවා. ප්ලාන්ට්ස් කියනවා අපි පැල වලට කියනවා. එතකොට අපි පින්තූරේ බැලුවාට පස්සේ පේනවා මිනිස්සු කීප දෙනෙක් වැඩ කර ඉන්නවා. 100 කෙනෙක් වගේ කෙනෙක් වාඩිලා ඉන්නවා වගේ එකක්. ඊට පස්සේ my home garden is the best place to spend my leisure time. මගේ home garden එක තමයි the best place හොඳම තැන to spend කියන ගත කරන්න. spend කියලා කියනවා සල්ලි වේදම් කරනකොටත් කාලය ගත කරනවා වගේ එකටත් spend දාන්න පුළුවන්. to spend my leisure time. මගේ වැඩ කරන්න නැති කාලය ෆ්‍රී වෙලා ෆ්‍රී ටයිම් කියන එක. ඊට පස්සේ it is very d කියන එක යූස් කරලා තියෙනවා small. it is very small but we keep අපි තියාගන්නවා ඒක we keep it මෙතනට දාන්න පුළුවන් tidy. neat and tidy කියලා දාගන්න පුළුවන්. හරිද? neat and tidy. we all blank there every Sunday. දැන් මෙතන every කියන එක දැක්ක ගමන් අපිට clue එකක් එනවා. ඉංගියක් clue එකක් කියන්නේ every කියන එක දාන්නේ අපි සාමාන්‍යයෙන් පුරුදු පරිදි කරන දේවල් වලට. එතකොට simple present tense එකෙන් සමහරට ලියන්න පුළුවන් කියලා clue එකක් ගන්න පුළුවන්. එතකොට we all මෙතන verb එකක් විදිහට තියෙනවා work කියන එක. ඒක දාන්න පුළුවන් we all work there every Sunday. අපි එතන ඒ garden එක තමයි there කියන එකෙන් අදහස් කරන්නේ THERE there. අපි එතන වැඩ කරනවා හැම ඉරිදාම every Sunday. Today අද while my brother is watering. දැන් මෙතන is watering. water කියන්නේ වතුර වලට කියන වතුර දානවටත් water කියලා කියන. එතකොට ඒකේ ing is watering. while my mother is watering. ඒ කියන්නේ මගේ අම්මා වතුර දාන අතරතුර the මොකද්ද ගැලපෙන්නේ? is watering the අපිට දාන්න පුළුවන් මෙතන plants කියලා. වතුර පැලවලටනේ වතුර දාන්නේ. while my mother is watering the plants, my father is cleaning the මගේ තාත්තා මෙතන pond කියන එක ගැලපෙනවා. pond එක clean කරනවා. I have a මෙතන of roses in the corner. දැන් කොනේ මට තියෙනවා rose මොනවද තියෙන්න පුළුවන්? rose අපිට බෙඩ් එකක් කියලා ගන්න පුළුවන්. rose බෙඩ් එකක් කියන්නේ rose පාත්තියක් කියන එක. rose මල් පාත්තිය. I have a bed of roses. I have a bed of roses in the corner and I am digging. dig කියන හාරනවා. ing එක මෙතන තියෙනවා. and I am digging the හාරන්නේ පසනේ. ඒතර soil කියන එක ගන්න පුළුවන්. soil for manuring. manuring කියන්නේ I am digging the soil for manuring කියන්නේ මම පස හාරමින් ඉන්නවා. මොකටද? for manuring. ඒ කියන්නේ පොහොර දාන්න කියන එක. මෙතන to නෙමෙයිනේ. මෙතන ඕනනම් I am digging the soil to manure කියලා දාන්නත් පුළුවන්. to නැතුව for දැම්මොත් ing එක දාන්න වෙනවා. for manuring. okay? I can see my brother. මට දකින්න පුළුවන් මගේ සොහොයුරා සහෝදරයා the blank කියන the broken fence. broken කියන කැඩුණුනේ. fence කියන්නේ වැට. ඒතර මෙතන දානවා mend. අපි mend කියන එක පාවිච්චි කරන්නේ කැඩිච්ච දෙයක් repair කරනකොට දාන්න පුළුවන්. I can see my brother mending the broken fence. Although my grandfather is very grandfather මතක් වෙච්ච ගමන් මෙන්න මේ feeble කියන එක මතක් වෙනවා. දුබලයි. දැන් මේකේ තේරුම ගත්තොත් එහෙම my grandfather is very feeble කියන කොටසෙන් කියන්නේ මගේ සීයා දුබලයි. හැබැයි although කියන කෑල්ල ඉස්සරහට දැම්මම මගේ සීයා දුබල වුණත් ඒ අදාළ කාරණා වුණත් මගේ සීයා දුබල වුණත් my grandfather is very feeble. Although my grandfather is very feeble මෙතන තව කොටසක් සම්බන්ධ වෙනවා. ඊට පස්සේ although කෑල්ල දානකොට he enjoys ඔහු විඳිනවා sitting in the කොහෙද යා වාඩි වෙලා ඉන්නේ? කොහෙද යා වාඩි වෙලා ඉන්නේ? in the shade of the mango tree. mango tree එකේ හෙවණැල්ල යටට වෙලා, සෙවණ යටට වෙලා and watching the
and watching the blank at work. ඉතුරු වෙලා තියෙන family at work. ඒ කියන්නේ එයා දුබල වුණත් පවුලේ කට්ටිය වැඩ කරන දිහා බලලා සතුටු වෙනවා කියන තේරුම තමයි ගෙන දෙන්නේ. ඊට පස්සේ full stop එකක් තියෙනවා. Working together in the garden is indeed a pleasure. Working together එකතු වෙලා වැඩ කිරීම garden එකේ එකතු වෙලා වැඩ කිරීම indeed කියන්නේ නිසක වශයෙන් is indeed a pleasure. නිසක වශයෙන්ම a pleasure කියන සතුටක් කියන එක තමයි එතන අදහස් කරන්නේ. ඒක ඒ විදිහට සම්පූර්ණ කරගන්න පුළුවන්.